සතියේ මගේ වීඩියෝ එක මම කිව්වා ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මම පොඩි පරීක්ෂණයක් කරනවා ඒ පිළිබඳව විස්තර කියන්න. මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් මම දැක්කා මගේ වීඩියෝ views කීයද, likes කීයද, අවසානයේ වෙනකල් වීඩියෝ එක බලන ප්‍රමාණය කීයද කියන එක මට දැනගන්න පුළුවන්. ඒක විතරක් නෙවෙයි comment section එකේ වෙලාව දාන්න කියපු එකනොත් මට බලන්න පුළුවන් වුණා හුඟ දෙනෙක් මගේ වීඩියෝ බලන වෙලාව. මොකද මම සාමාන්‍යයෙන් මේ වීඩියෝස් දාන්නේ හවස 3ට. නමුත් මම දැක්ක දේ තමයි comments වලින් හවස 5න් පස්සේ තමයි 95% විතර මගේ comments තිබ්බේ. ඊට පස්සේ මගේ audience එකට හරියන්න වීඩියෝස් දානවා නම් මම දාන්න ඕනේ හවස 5න් පස්සේ. ඊට අමතරව මට දැනගන්න පුළුවන් මගේ මේ likes, comments, shares වැඩි වෙච්ච නිසා මේ වීඩියෝ එකේ මගේ distribution rate එක වැඩි වෙලා තිබ්බා. මොකද්ද මේ distribution rate? distribution rate එක හැදිලා තියෙන්නේ like, shares, comments එහෙම නැත්නම් save කරනවා නම් අපේ වීඩියෝ එක. ඒකේ කියනවා engagement එක හොඳයි කියලා. ඒක විතරක් නෙවෙයි මුළු වීඩියෝ එකම පළවෙනි තප්පර 3 බලපු ප්‍රතිශතයක් මේකට ගන්න. ප්‍රතිශතයක් වශයෙන් මගේ වීඩියෝ එක 80 දෙනෙක් බලලා තිබ්බා පළවෙනි තප්පර 3 දාන්න. Facebook platform එක මගේ වීඩියෝ එක 1.9 පාරක් ප්‍රචාරය කරනවා කියන එක තමයි distribution rate එකෙන් මට දීලා තියෙන්නේ. ඉතින් ඇයි මේක වැදගත්? විශේෂයෙන් content create කරනවා නම් මිනුමක් ලබා ගන්න, අත්හදා බලන්න. එතකොට ඔබට පුළුවන් තවත් ඔබගේ content වැඩි දියුණු කරන්න. ඔබට මොකද්ද මේ ගැන හිතේ? comment section එකේ comment එකක් දාන්න, like එකක් දාන්න. එතකොට මටත් පුළුවන් මගේ videos පිළිබඳව තවදුරට අත්හදා බැලීම් කරන්න.